මාත් එක්ක යනවා අපේ ජලජ යනවා. දැන් ඉන්නේ මාවනැල්ලේ. අපිට තව කිලෝමීටර් සාමාන්‍ය කීයක් විතර තියෙනවද? කිලෝමීටර් 48ක් තව තියෙනවා. අද සෙනසුරාදා දවසක් ගින්දා සාමාන්‍යයෙන් සමායට සෙනග ඉන්නත් පුළුවන්. ගිහින් තමයි බලන්න වෙන්නේ කොයි වගේ සෙනගක් ඉන්නේද කියලා. හරි එහෙනම් ගිහින් බලමු. වීඩියෝත් එක්ක එකතුලා ඉන්න. ඔන්න බෙල්ලුට්ටලට ඇවිල්ලා ඉන්නේ. තව මීටර් 700ක් තියෙන්නේ. අතන බෝට් එකේ තිබ්බා. මීටර් 700 තව තියෙන්නේ. උඩහට යන ගමන් තියෙන්නේ. ටික ටික සීතලයි. දැනෙනවා කන්දකට යද්දි. කාර. ඉතින් දාගමු මේකයි. ඉතින් කට්ටිය අපි බෙල්ලුට්ටල එන්ට්‍රන්ස් එක ගාව ඉන්න. ඉතින් උඩහට යන්න තියෙන්නේ. මේ බයික් එක අපි හිතුවේ උඩහට දාන්න බැරුවද කියලා. මෙතන නවත්තන්න නැද්ද? අර උඩහට යන්න පුළුවන් කියලා කිව්වා. තා පාකින් තියනවා කියලා. එහෙමත් අපි උඩහට ගිහින් එතන දැන් වීඩියෝ දාන්න. දැන් උඩහට. ඔන්න දැන් උඩහට යන ගමන් ඉන්නේ. පොඩි හයික් එකක් තියෙන්නේ විනාඩි 5ක විතර. බයික් පල්ලෙන් දැම්ම. හෙල්මට් එකක් දුන්නා කඩේකට. ඉතින් උඩහට ඉතින් පයිනස් කැලේ සෙට් වෙනවා. ඒකේ පාරවල ගාගෙන යන්න ගිහිල්ලා සූටන පාරක යන්න සෙට් වෙනවා. කොහෙද යන්නේ? ඒක තමයි අපරාධ. අරුකේ ඉතින් ඊළඟට හම්බෙන කණ්ඩියෙන් වගේ දාලා යන්න කියලා ඉතින් බයි. අර වටේ පාරක් තියෙනවා. හරිද? දැන් අපි ආවේ මේ කැලෑ පාරේ. අර වටෙන් යන්න පුළුවන්. ඉතින් පණ්ඩිතයි නැවි. දැන් යන විදිහට නැගිටිනවා. හදාගෙන යන්න සල්ලි. Bom, yang. Thôi đi coi. Holy shit. මහන්සිය නිවන්න පළවෙනි හුලම් පාර ගැව්වා. කොම්මට සිරි. පාර view එකක් තියෙන්නේ. ඔය මං ආරට බලන්න.
පුංචි නවසීලන්ත කියන්නේ නිකන් නෙමෙයි. පේනවනේ view එක. view එක. හට්ටම ලස්සනයි. මෙයා තමයි අද වීඩියෝ එකේ ට්‍රැවලර් විදිහට ෂූට් වෙන්නේ. හරි දැන් මගක් උඩට නැගලා ඉන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ වැඩි හරියක් කැම්පින් ලොකේෂන් වගේ ඒ තරම්ම නම් ඇත්තටම නාස්ති වෙලා නැහැ. දැන් මේ වහනවා කියලා කතාවකුත් තියෙනවා 31 වගේ වෙද්දි. යනකොට ඇත්තටම මේ පරිසරය විනාශ වෙලා නැහැ. ඒ වුණාට ඒක මේ හොයන්න පුළුවන් සාමාන්‍යයෙන් ගොඩාක් දෙනෙක් ඇවිස්සලා නිකන්. ඒ කියන්නේ දැන් මේ පන්තුරු උනත් ඒවා තැවිලා ගිහිල්ලා තියෙන්නේ හැමතැනම අහරවල් කට්ටිය ඇවිදලා. ඒ වගේ තමයි තියෙන්නේ. අනේ මන්ද බලමු අපි 31 වහනවා කියලා තමයි කියන්නේ. සමහර විට තව කාලයක් ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් මේ හයිප් එක අඩු වෙනකන් තියයි දැන් ඔය. එකපාරට පොඩ්ඩක් මේක මේ වයිරල් වුණානේ මෙතෙන්ට වෙල්ලුඩ් එන්න ඕනේ කියන එක. ඒකත් එක්ක තමයි වෙසක් පොසොන් දෙකේ ගොඩ සෙනග ඇවිල්ලා තිබ්බා. ඒකත් එක්ක තමයි මං හිතන්නේ මේක වහන්න තීරණය කරා කියන්නේ. සමහරට ආයෙ කාලයක් ගිහිල්ලා ඒ හයිප් එක පොඩ්ඩක් අඩු වුණාට පස්සේ හරි. එහෙම ඉතින් සාමාන්‍යයෙන් මේ වහලා තියලා ඉන්නවනම් එහෙම මේ මොනතර දැන් හැමෝටම මොක වයිරල් ගිහින් තියෙන හින්දා කට්ටිය එන්න ගොඩක් වෙලාවට. එහෙම කට්ටිය නෙමෙයි ඇත්තටම පරිසරයට මේ ආදරය කරන මිනිස්සු සෙට් එකක් ඉන්නවනේ. මේ තැන් වල එන්න කැමති කට්ටිය. ඒ කට්ටියන්ට එන්න මේ කැම්පින් ලොකේෂන් එක ෆ්‍රී තියන්නේ නැතුව සාමාන්‍ය ලංකාවේ අනිත් කැම්පින් ලොකේෂන් වගේ ඒ බලපදේශයේ මොකක් හරි පොලිසියෙන් අවසරයක් ගන්න හරි ටිකට් කවුන්ට් එකක් එක්ක පර්මිෂන් ගන්න හරි ඒ වගේ තැනක් මේ ඉතිහාස තිබ්බනම් හරි ඉතින් මේ තැන් වල. එතකොට සාමාන්‍යයෙන් රැල්ලට එන කට්ටිය එන්නේ නැහැ. එයාලා කැමති නැහැ නේද එච්චර. දැන් ගොඩක් වෙලාවට බයික් එක පොඩ්ඩක් ඇවිල්ලා මේ යාර මෙයා රේස් කරලා යන්නේ නැහැ. සෙට් එකක් ඉන්නවා ලංකාවේ. ඔය කට්ටිය හින්දා තමයි ඉතින් සාමාන්‍යයෙන් මේවා වැහෙන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් එන කට්ටියන්ට හරි විදියට පර්මිෂන් එකක් අරගෙන මෙතෙන්ට එන්න විදියක් වගේ තිබ්බනම් මේවා ඉතින් රැකේ. ඇත්තටම මේව නිකම්ම ඇරලා තිබ්බොත් නම් ඇත්තට රැකෙන්නේ නැහැ ඉතින්. අද සෙනසුරාදා දවසක් හිතුව තරම් නම් සෙනගුත් නැහැ. ඒත් සාමාන්‍ය සෙනගුත් ඉන්නවා ඉතින්. නේද? දැන් තව උඩහට යන්න තියෙනවා මෙතනින්. පළමු උඩහට ගිහිල්ලා. තව උඩහට යන්න තියෙනවා පයින්ස් කෙලේ වැත්තේ. පළමු උඩහට ගිහිල්ලා මේව තව පල්ලයට view එක තියෙන්නේ. තැන්නක් වගේ පොඩි කොටසක් තියෙනවා. සාමාන්‍යයෙන් සෙනගක් ඉන්නවා. ලොකු සෙනගක් නැහැ. සෙනසුරාදා දවසක් වුණාට. හරි අපි යමු. දෙකයි 26 වෙලා සාමාන්‍ය ඉනිමත් තාන. ඒ වුණාට අර උලගත් එක්ක ඒක ලොකුට දැනෙන්නේ මරු ආතල් එකක් සෙට් වුණා කට්ටිය එල්ලිලා ගියොත් එහෙම ආතල් පේනවා ඊට පස්සේ ඒක පල්ලවට ගියා
පට්ට උලගක් තියෙන්නේ. දැන් සාමාන්‍ය මට්ටමකට ඉතින් උඩට ඇවිල්ලා තියෙන්නේ. තව පොඩි කොටසයි උඩට යන්න තියෙන්නේ. මම මෙතන ඉඳන් එතකොට මේ ගත්ත වීඩියෝ වලින් සිනමැටික් ෂොට්ස් ටිකක් දාන්න. තා කතා කරන්න දෙයක් නැහැ. ලොකේෂන් එකේ මම සිනමැටික් ෂොට්ස් ටිකක් දාන්නම් මෙතන ඉඳන්. ගෙන ඒ ටිකත් බලලා මම වීඩියෝ එන්ඩින් එකට එන්න. ඒ ටික බලලා එහෙනම් ඉතින් බෙල්ලුට් වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා කියලා හිතනවා. සිනමැටික් ෂොට් එක බලන්න ඇති. අනිවාර්යෙන් නම් වීඩියෝ එක එන්ජොයි කරා නම් පල්ලෙන් ලයික් එකක් දාලා යන්න. තව අපි ඉස්සරහට ගේන්න බලන්න තව වීඩියෝ. ඉතින් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ හම්බෙමු. ඉතින් එන්න. see you.